පාරට ඇවිල්ලා කිලෝමීටරයක් වමට ගියත් කිලෝමීටරයක් දකුණට ගියත් බේකරියක් හම්බ වෙනවා. ළඟපාතක බේකරියක් තියෙනවා කියන්නේ ඉතින් බේකරි කෑම කනවත් ටිකක් විතර වැඩි. ඉතින් අද උදේට ජෑම් පාන් කන්නේ. මෙයාටත් සීනි බනිස් එකක් ගෙනාව සුපුරුදු විදියටම. හස්බන්ඩ් එනකම් මෙයා ජනේලෙ ගාවට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් මෙයාට සීනි බනිස් එක ගෙනාවේ නැත්තම් ලෝක ලෙඩක්. දැන් ඉතින් කිඹුලා කිරිමැටි ගිලිනවා වගේ මේ ගිලින්නේ එයාගේ සීනි බනිස් එක. එයා මාළු පාන්, ජෑම් පාන්, එතකොට කිඹුලා බනිස් ඒ මොකුත් කන්නේ නැහැ. සීනි බනිස් විතරයි කන්නේ. මෙයා ඉතින් බල්ලෙක් වුණාට මොකද මෙයාට සිංහල කතා කරන්න විතරයි බැරි. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අදත් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ලස්සන ඩේ ව්ලොග් එකක් මම අරගෙන ආවා. එයා සිකුරාදා හවස එද්දී යෝගට් ගෙනත් තිබ්බා. සාමාන්‍යයෙන් අපි ගන්න හයිලන්ඩ් එකේ කිරි සහ කිරි නිෂ්පාදන. ඉතින් මේක අපි කලින් අරගෙන නැහැ. ගානත් අඩුයි. නමුත් ඉතින් හරිම හොඳයි. හරිම රසයි. පැණි රසත් ටිකක් අඩුයි. දැන් ඉතින් අපි උදේට කන්නයි හදන්නේ. 2026 අවුරුද්දේ පටන් ගත්ත දා ඉඳලම හස්බන්ඩ් ගෙදර ඉන්නවා නම් අපි කන්නේ මෙන්න මෙතෙන්ට වෙලා. මිදුලට වෙලා. ඉතින් ඇත්තටම ගේ ඇතුළට වෙලා ඉඳගෙන කනවා වගේ නෙමේ මේ එලිමහන් පරිසරයට වෙලා ඉඳගෙන කනකොට හරිම ෂෝක්. දෙන්නත් එක්ක chat එකක් දාගෙන කන්න තමයි තියෙන්නේ. පාළුව මකනා කවියක්සේ ඇසේවි නම් මා සවනේ රැව් දිදි රැඳීදිවි නම් අද අපේ ගෙදර පොඩි සීතල යුද්ධයක් තියෙන දවසක්. මොකද අද ඉරිදා පොලට යන දවසනේ එළවලු කරවල ගේන්න. ඉතින් දැන් මම මේ කන ගමන් හස්බන්ඩ්ව දැනුවත් කරන්නේ අද එයා කැමති එළවලු ගන්න එපා මං කැමති ඒවා ගන්න කියලා. මොකද හස්බන්ඩ් ගියාම ගන්නේ වැටකොළු, පතෝල, කරවිල, බණ්ඩක්කා, එතකොට නෙළුම් දඬු ඔය වගේ එළවලු. මං ඒ දේවල් කන්නේ නැහැ නෙමෙයි කනවා. නමුත් ඉතින් අර මම විතරක් දැන් සතිය දවස් 5ට මම විතරනේ ඉන්නේ. එතකොට මං ගොඩක් වෙලාවට කරිස් 2-3ක් හදන්නේ නැහැ. එක්කෝ කරිස් 2යි එහෙම නැත්නම් ඔක්කොම ಜಾති එකට දාලා එක කරි එකයි. එහෙම වුණාම ඉතින් අර පතෝල, වැටකොළු, කරවිල ඒ වගේ කෑම හදාගෙන කන්න හිතෙන්නේ නැහැ. ඉතින් පොළ මැද්දේ වෙලෙන්ද ඉස්සරහට වෙලා අපි දෙන්නට සංවාදයේ යෙදෙන්න බැහැනේ. කට්ටිය බලාගෙනත් ඉන්නවනේ. ඒ හින්දා ඉතින් ගෙදරදීම කල් වේලා ඇතුව හස්බන්ඩ්ව දැනුවත් කළා. මම තනියම ඉන්න වෙලාවට ගොඩාක් වෙලාවට කරන්නේ හොඳ හාල් එකකින් බත් එක උයනවා. ඊට පස්සේ කරිස් 2ක්. එහෙම නැත්නම් තියෙන ಜಾති ඔක්කොම එකට දාලා උයන්න පුළුවන් ඒවා එකට දාලා එක කරි එකක් හදා ගන්නවා. ගොඩක් වෙලාවට එහෙම තමයි කරන්නේ. ඔබ කිසිදාමා සිත නොතලා රැඳේවි නම් මියන තුරා ආදරේ කියන්නම්. මේ දවස්වල සැරටම පායන හින්දා පොළට ගිහින් එද්දි මාර මහන්සි. ඒ හින්දා ඉතින් බෙලි එකකුත් හදලා තියලා යන්න හිතුවා. දෙන්නත් එක්ක දැන් මිනවන්ගොඩට යන ගමන් ඉන්නේ. එහෙනම් ඉතින් පොළට ගිහිල්ලා හම්බ වෙමු. මගේ කලින් vlogs බැලුවා නම් ඔයාලා දන්නවා මේ සතිය වෙද්දි මගේ අතේ ඉතිරි වෙලා තියෙන මුදල රුපියල් 11000යි. අයි මාව දාලා පෙන්ට්. ඉතින් අදත් මට තියෙන වියදම් මොනවද? මම මොනවද මේ සතියට ගෙදරට ගන්නෙ? ඔයාලට පොඩි අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් ඉතින් දිගටම එකතු වෙලා ඉන්න. අපි බලමු මේ සතියට මට කීයක් වියදම් වෙයිද කියලා. අද පොලේ එළවලු වල ගණන් නම් ගොඩක් අඩුයි. ගොඩක් එළවලු 500 100යි කියලා තමයි කියන්නේ. දැම්මා. දෙහි තියනවා. දෙහි
අම්මලාට දුන්නා තියෙනවා. කොලේ කොච්චර වෙලෙන්දෝ හිටියත් හැමදාම ගන්න දෙන්න තුන් දෙනා ගාවට ගිහිල්ලා අදත් ඉතින් ඕන කරන දේවල් ටික ගත්තා. ඉන් පස්සේ ආවා කරවල ගන්න. හාල් මැස්සෝ ගත්තා, මූදු කුකුල්ලු ගත්තා. 250. ඔක දාගන්නකෝ. අලලුණු මේක දාගන්න. අලලුණු කරයිනේ. නෑ මම දාගන්න. ඔයා මේක දාගන්න. වාසනාවක් ගන්න එන්නේ. මෙතනින් නතර වුණා නෙල්ලි ටිකක් ගන්න. ගොඩක් දවසට අපි නෙල්ලිත් ගන්නවා. ඒ නෙල්ලි හරි ගුණයි. තිත්ත නෙල්ලි. ඊට පස්සේ මෙන්න මෙයා මට පොඩි චිට් එකක් දුන්නා. එයාගේ අලුත් සින්දුවක් තියෙනවා. ඒක අහලා හොඳයි නම් ලයික් එකක් දාන්න කියලා. ඒකත් මම මෙතනින් ඔයාලට දාන්නම්. ඉතින් ඔයාලටත් පුළුවන් ඒ සින්දුව අහලා හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම channel එක subscribe කරන්න. හරි, දැන් පොලටත් ගිහින් ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් මම ඔයාලට පෙන්නන්නම් මේ සතියේට මම මොනවද ගෙනාව බඩු කියලා. මේ සතියේත් පොලට ගිහින් ගත්ත බඩු වලට රුපියල් 3000කට ආසන්නව වියදම ගියා. ඊට පස්සේ මේ සතියේදී හස්බන්ඩ් දාන ගෙදරක් තිබ්බා. ඒත් එක්ක තව ගෙදරට ඕනේ පොඩි පොඩි බඩු දෙක තුනක් ගත්තා. ඒ කියන්නේ බල්බ් එකක් පිච්චිලා තිබ්බා. ඒක මාරු කරා. ඒ වගේ පොඩි පොඩි ඒවා. ඉතින් ඒ ඔක්කොටම වියදම ගිහින් තිබුණා. දාන ගෙදර යන්නයි අපි පොලේ ගිහින් ගත්ත ඒ දේවල් ඔක්කොටම රුපියල් 7500ක් වියදම් වෙලා තියෙනවා. එතකොට 11000න් 7500ක් අඩු වුණාම ඉතිරි වෙන මුදල තමයි දැනට මගේ අතේ තියෙන්නේ. ඒකෙනුත් මේ පාර හස්බන්ඩ් ජොබ් එකට යනකොට එයාට පොඩි ගාණක් දෙන්න ඕනේ. බයික් එකට තෙල් ගහන්නයි පොකට් මනි වගේ. මම ඔයාලට කිව්වනේ මේ මාසේ මම 50000කින් ජීවත් වෙන්න තමයි try කරන්න කියලා. ඉතින් ඇත්තටම මේ වෙද්දිත් අපිට 50000කින් ජීවත් වෙන්න බැහැයි කියන එක ඇත්තටම තේරිලා තියෙන්නේ. හැබැයි ඉතින් මේ මාසේ නම් අමතර වැඩ වැටුණා. මොකද බයික් එක සර්විස් කරා, ගෑස් එක ෆිල් කරා, ඒ වගේ දේවල් ඉතින් හැම මාසෙම වෙන්නේ නැහැනේ. එතකොට ඉතින් 50000කින් ෂේප් එකේ ජීවත් වෙන්න පුළුවන් වෙයි කියලාත් හිතනවා. කොහොම වුණත් බලමු. ඊගාව සතියේත් මම ඔයාලට පොඩි අප්ඩේට් එකක් දෙන්නම්. කොහොමද වෙන්නේ 50000කින් ජීවත් වෙන්න පුළුවන්ද බැරිද? බැරි නම් අපි ඊගාව මාසෙ ඉඳලා වියදම් ප්ලෑන් කරගන්නේ කොහොමද කියලා. මෙතන තියෙනවා අල කිලෝ එකක්, ලූණු කිලෝ එකක්, පොඩි ලූණු 250ක්, සුදු ලූණු 250ක්. මේ ඉතින් සතියකට වැඩිය කන්න පුළුවන් මේ දේවල්. සති දෙකක් විතර අපිට කන්න පුළුවන්. දැන් මේ ඔයාලා දකින්නේ මේ සතියට කියලා මං ගෙනාව බඩු උනාට මේ එළවලු ටික මට සති දෙකකටත් ඇති වෙන්න ඉඩ තියෙනවා. බලමු. මේ තියෙන තිත්ත නෙල්ලි. මේ තියෙන්නේ මං ඔයාලට කිව්වේ මං කිව්ව චිට් එක. ඉතින් මේ සින්දුව ඔයාලත් අහලා බලන්න. හොඳයි නම් ලයික් එකක් දාලා එයාටත් පොඩි සපෝට් එකක් දෙන්න. මේ තියෙන්නේ මං ගත්ත කරවල. හාල් මැස්සෝ ගත්තා, මූදු කුකුල්ලු ගත්තා. හාල් මැස්සෝ 250 350යි, මූදු කුකුල්ලු 250 350යි. මිනුවන්ගොඩ පොලට ගොඩාක් අය එන්නේ එළවලු ගන්නවටත් වැඩිය කරවල ගන්න. දැන් ඉතින් අවුවේ පොලටත් ගිහින් ඇවිල්ලා ටිකක් මහන්සි. ඒත් ඉතින් දවල් කෑම ලෑස්ති කරලා ගියපු නැති හින්දා දැන් ඒවත් ලෑස්ති කරගන්න වෙලා තියෙන්නේ. අපි හදලා ගිය බෙලියක බිව්වා. ඊට පස්සේ ඉතින් ටක් ගාලා උයා ගන්න තමයි හදන්නේ. අද වැඩි වැඩ නැහැ. මේ වගේ දවස්වලට ඔය ලොකු ලොකු දේවල් උය ඉන්නේ නැහැ. මාළු දෙන්නෙක් දැම්මා බේක් වෙන්න oven එකට. ඊට පස්සේ තලන බටු ඉව්වා. කැරට් සම්බෝලයක් හැදුවා. බත් එක රයිස් කුකර් එකේ ගැහුවා. දැන් කෑම ලෑස්ති. දවල්ටත් කන්නයි තියෙන්නේ. වෙනදට තලන බටු හින්දලා උයන්නේ. ඉතින් අද හොදි මොකුත් නැහැනේ. හස්බන්ඩ් හරියට හොදි ඉල්ලනවා. ඒ නිසා ඉතින් තලන බටු පොඩ්ඩක් හොදි තියලා ඉව්වා. මේ රෑට ආප්ප උයන්න මම පිටි මිශ්‍රණය හදලා තිබුණේ. ඉතින් අවසානයේට බිත්තර ආප්ප කන්න හිතාගෙන බිත්තරයක් කැඩුවා. අපෝ ඒක දැකලා එපා වුණා. බිත්තරේ නරක් වෙලා තිබ්බ මාර ගඳක්. ඉතින් ඇත්තටම ආප්ප වීම එතනින්ම නතර වුණා. ආයෙත් එහෙනම් ඊගව සතිය හම්බ වෙමු.